කුමාර් සංගක්කාරට ලෝකෙන්ම පැසසුම්. කුමාර් සංගක්කාරගේ පන්දු රැකීම සහ කුලේගේ පන්දු යැවීම ලෝකෙම හොල්ලයි. වර්ල්ඩ් වයිඩ් ලෙජන්ඩ් ලීග් T20 තරගාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදව් ලෙජන්ඩ් කණ්ඩායම අතර පැවති තරගයේ කාසිය වාසිය දිනාගත් බටහිර ඉන්දිය කොදව් කණ්ඩායමේ නායක පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී කඩුළු 9ක් දෙවි ලකුණු 173ක් ලබා ගත්තා. පිළිතුරින්ම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි බටහිර ඉන්දිය කොදව් කණ්ඩායම කඩුළු 5ක් දෙවි ලබා ගත්තේ ලකුණු 152ක් පමණයි. ඒ අනුව ලකුණු 21ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම තරගයක් ඉදිරියේ තිබෙද්දී අවසාන පෝර වටේට සුදුසුකම් ලබා ගත්තා. සංගාවගේ කඩළු රැකීමේ විලාසය සහ අනෙකුත් ක්‍රීඩකීන්ගේ දක්ෂතා මුළු ලෝකයේම කතාබහට ලක් කරනවා. තවද කුමාර් සංගක්කාර විසින් ක්‍රීඩකීන් රැඳී සිටින ස්ථානය තුළ බිම වැටී තිබුණු බෝතල් සහ කෝප්ප වැනි දෑ අවුලන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ වාර්තා වන අතර ලෝක පූජිත ක්‍රීඩකයෙක් වන සංගාගේ නිහතමානීකම ගැන ලෝකයේම කතාබහට ලක් කරනවා. ඉතින් මේ අපි දකින්නේ ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලීන්ගේ හදවතේ ඇති ක්‍රිකට් නේද කියලා මතක් වෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න.